සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. සුබ වෙන්න කියලා අපි කටවචනට කිව්වට ශ්‍රී ලංකාව කියන ගෞරවනීය ක්‍රිකට් ඉතිහාසයක් තියෙන රටත් බොක්කෙන්ම ආදරය කරන ප්‍රේක්ෂක අපිවත් කුල්ල කුජීත තත්වයකට ඇදලා දාන්න ස්ථාඩම්බරෙන් ඉදිරිපත් වීමට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙලා තියෙනවා. පරාජයන් අපිට දරා ගන්න පුළුවන්. ඒත් මෙහෙම විලි ලැජ්ජ නැති කමක් දරාගන්නේ කොහොමද? එක් දින තරඟාවලියේ සිට එක දිගට පැරදුණු පස්වෙනි තරඟය තමයි මේක. වෙන රටවල් කන්සිස්ටන්ට්ලි තරඟ ජය ගන්නකොට 50ව 100ව ගහනකොට අපේ ලෝඩ්ස්ලා 30 කෑල්ලක්වත් ගහගන්න බැරිව කන්සිස්ටන්ට්ලි තරඟ පරදිනවා. මැච් එකක් ඉවරුණාට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ ප්‍රතිවාදීන්ගේ දක්ෂතා, ටෙක්නික්, ටැක්ටිකල් තීරණ ගැන විතරක් නම් මොකටද අපිට ජාතික කණ්ඩායමක් ගැන දරුණු ප්‍රශ්නාර්ථය පිළිතුරක් නැතිවම තවමත් ඉතුරු වෙලා තියෙනවා. මා කලින් සඳහන් කළ තීරණ දෙකක් ඒ අයුරින්ම ඉටු වෙලා තිබුණා. අංක 1 කමිල් සහ පැතුම් මෝපන් එන එක. අංක 2 කාසී වාසී දිනුවොත් ප්‍රථමයෙන් පහර දීම. ඒ දෙකම හරි ආකාරයෙන් නුණා. කමිලුත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. නමුත් ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියනවා වගේ පෙරහැර යන්නේක නවත්තන්න අපිට තාප්ප බඳින්න බෑ. කුසල් මෙන්ඩිස් කාගේ හරි කොන්ත්‍රාත්යක් කරනවා වගේ මේ පිට දුවද්දී දැවී ගිය දෙවන අවස්ථාවයි. ලකුණක් නැති බව දැනම තම කඩුල්ල පූජා කිරීම තුලින් අපිට සැකයක් ඇති වෙනවා වගේම කණ්ඩායමත් බරපතල තත්වයකට වැටෙනවා. සමහර උස්තාරලා අහනවා ක්‍රීඩකයෝ දැනම තම වාර්තා පහදදා ගනීද නිකන් අවුට් වෙලා කියලා. ඔව් ඇත්ත. ඒ අනිත් රටවල් වල මොකද තරඟ 3-4ක් ෆේල් වුණොත් ඒ රටවල් අදාළ ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් විවේක ගන්නවනවා නැවතත් බිඳුවේ ඉඳලා පටන් ගන්න කියලා. නමුත් අපේ රටේ එහෙම නෑ. ඒකයි මුන් බය නැතුව බිඳුව වුණත් 100 පාරක් හරි ගහන්නේ. මොකද දන්නවා හුරතලුන්ට සහ පදේට නටනුන්ට 100 පාරක් බිඳුවට ගියත් තැනක් තියෙන බව. කුසල් ඇතුළු ඇතම් ක්‍රීඩකයෝ සමාජයේ කතාබහක් ඇති කිරීම අපිට නවත්තන්න බෑ. පුහුණුකරු සනත් ජයසූරියගේ කීර්තිමත් වංශ කතාවත් හැඳි ගෑවිලාම යන අවධියක තමයි දැන් අපේ ක්‍රීඩකයෝ නිරත වෙලා ඉන්නේ. පවර් හිටින් වලට කියලා පට්ටම වැඩෙක් එහෙමත් ගෙනාව නේද? කෝ ප්‍රයෝජනයක් වුණාද? තරඟ අතරතුර විස්තර ਵਿਚාරකයෝ ලංකාව තුට්ටු දෙකට දාලා කතා කරන විදිය දැක්කහම ඇත්තටම දැනෙන්නේ පුදුම වේදනාවක්. අපි මෙහෙම ක්‍රීඩා කරපු රටක් නෙමේ. පුරුද්දට දිනපු රටක්. දිනන්න පුරුදු වෙන හැටි දැක්කහම ඒ දැනෙන දුක වචන වලට පෙරලන්න හරි අමාරුයි. තරඟ පරාජයන්ගේ වගකීම කිසිම අඩුවක් නැතිව සමසමව කට්ටියටම බෙදා ගන්න පුළුවන්. ගමේ ක්‍රිකට් ගහන කොල්ලොත් මැච් වලට යන්නේ අනිත් තුන් ගැන ගහන පිට්ටනිය ගැන හොඳට හොයලා බලලා. ඒත් අපේ ජාතික කණ්ඩායම හිතන්නේ පිට්ටනියට ගියාට පස්සේ යන්න කලින් බඳින නූල් වලටයි ගායන පිරිස් සජ්ජායනාවල පිහිටෙනුයි පල්ලියේ ආශ්‍රිප්පෙන් වතුර ටිකනුයි පිට්ටනිය මැද්දේදී මැජික් වෙයි කියලා. දෙයි වුණත් බැල්ම හෙලන්නේ කැප වෙන අයට මිසක් නිකමුන්ට නෙමෙයි. වේදනාව තියෙන්නේ අපිට. දින්නත් පැරදුනත් සල්ලි ලැබෙන්නේ උන්ට. පුහුණුකරුවන්වයි විශ්ලේෂකයන්වයි බුකී කාරයන්වයි මේ ඔක්කොම පැත්තකට දාමුකෝ. පිට්ටනියට ගියාට පස්සේ බෝල 10ක් 12ක් බැට් කරද්දී සිටුේෂන් එක තේරුම් ගන්න බැරි නම් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කියන ටයිටල් එකෙන් ඇති වැඩේ මොකක්ද? ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.